ඔයාලා තාම දන්නේ නැතුව ඇති. මෙන්න මේ ගම් එක මෙන්න මේ වගේ ගම් පාවිච්චි කරනකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා. ගන්න ගම් ගොඩක් දුරට මේ සෙට් වෙන්නේ නැහැ මුලින්ම පාවිච්චි කරනකොට. ගම්වල මේ වගේ කොපි තියෙනවා ගොඩක්. මේ වගේ දේවල් මේ වගේ මොඩල් එකක් මොකක් හරි ඩබල් ගම් එකක් ගෙනාවු ගමන් මුලින්ම ඇලවෙන්නේ නැහැ. හැබැයි ටික දවසක් යනකොට ඇලවෙන්න ගන්නවා වගේ ගතිය දැනෙනවා. මොකද ගම් දෙක තුනක් ගෙනල්ලා ඉවරලා මට්ටු වෙනවා. සමහර ගම් නම් තියෙනවා වැඩක්ම නැහැ ඇත්තටම මේව පාවිච්චි කරන්න. හැබැයි මට අහුවෙලා තියෙනවා සාමාන්‍ය මේ පාවිච්චි කරනම ගම් එක ගෙනාපුවාම වැඩ කරන්නේ නැහැ. හරියට ඇලවෙන්නේ නැහැ, ඉක්මනට වේලෙන්නේ නැහැ. රබර් ගතිය වගේ වෙනවා. ඉතින් මේ වගේ ඩබල් ගම් එකක් පාවිච්චි කරන ටෙක්නීෂියන් කෙනෙක් නම් මෙන්න මේකේ චුට්ටක් try කරලා බලන්න. අපි මේකේ ඇත්තටම එකම විදිහට තිබිලා වෙලා මේකෙත් මොන හරි සංයෝගයක් තියෙනවනේ මේ ගම් වල. ඒතකොට සමහර වෙලාවට මේ වගේ ඒවා ලේයර් විදිහට තමයි තියෙන්නේ. ඒතකොට අපි මුලින්ම මේක කඩපු ගමන් මොහොම ගත්ත ගමන් සමහර වෙලාවට ඒක හරියට මික්ස් වෙලා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම නම් සාමාන්‍යයෙන් දැන් කරන්නේ මෙන්නම කඩන්න කලින් මෙන්න මෙහෙම පොඩ්ඩක් මිරිකන්න. මෙන්න මේ විදිහට ඔයත් මිරිකලා පාවිච්චි කරලා බලන්න. අර අපි ටික දවසක් යනකොට මේක ඔබලා يعني මුල්ම ගන්නකොට ඇත්තටම මාත් වෙනටම නඩු කාලා තියෙනවා මේ ගම් වලින්. අයින් කළා දාලා තියෙනවා. ආයෙ පස්සේ පොඩ්ඩක් ගන්නකොට ඔන්න ආයෙ මේක සාර්ථකව ඇලවෙනවා කියලා අදහසක් එනවා. මේ වෙලාව තියෙන මට හිතෙන විදිහට මෙන්න මේ ගම් එක අර විදිහට කඩපු ගමන්ම ලේයර් විදිහට මේක සෙපරේට් වෙලා තියෙන්නේ නැති. ඒක අර අපි මිරිකලා ගන්නකොට මේක මික්ස් වෙලා පස්සේ කාලෙක හරියනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගම් එකක් ගෙනාපු ගමන් කඩන්න කලින් ටිකක් මෙහෙම ප්‍රෙස් කරන්න. හැබැයි මේක හීල් කරලා ඉවරලා මෙහෙම මිරිකන්න එපා. හේතුව තමයි මේක මේ හුලන් ටික තියාගෙන තමයි අපි මේකේ ගම් එක ගන්න ඕනේ. ඒකත් ලොකු ටෙක්නික් එකක්. ඔයාලා දන්නේ නැතුවද මේක පොඩි ටෙක්නික් එකක් වුණාට මේ ගම් එක ඉවර වෙනකම්ම පාවිච්චි කරන්න මේ හුලන් ටික තියාගන්න ඕනේ. මේ හුලන් ටිකෙන් තමයි මම එකක් ගන්න හිතුවාට කියන මෙහෙම හුලන් තියෙද්දි මේක මිරික ගන්න නැත්තම් මොකද දන්නවද වෙන්නේ මේ හුලන් ටික ගියොත් එහෙනම් අපිට මේ ගම් ටික බින්දුවටම ගන්න අමාරුයි. මෙන්න මෙහෙම තියාගෙන මුද්දට මෙහෙම මිරික ගන්න. පොඩ්ඩක් කලවම් වෙන්න මෙහෙම හොල්ලලා පොඩ්ඩක් සෙල්ලමක් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ බැලුණාද මන් දන්නේ මිරික. පොඩ්ඩක් මේක මේ තහඩුවක් තියෙන නිසා ඕනවට වැඩිය මේ ප්‍රෙස් කරන්නත් එපා. මගේ අතින් පොඩ්ඩක් ලීක් වුණා වගේ දැන් මේක කැඩිලා. මෙහෙම මිරිකුවාට පස්සේ ළමයි අපි කවදාවත් මෙන්න උඩට කරලා කඩලා මෙන්න මෙහෙම මිරිකලා ගන්න එපා. මේ කොහොම ටිකක් පල්ලෙහාට තියලා ඉවර වෙලා ගම් ටික මෙතනට ආවට පස්සේ මිරිකන්න. තේරුණාද? ගම් ටික මෙතනට ආවට පස්සේ අන්න ඒ හුලම් පාරෙන් මිරිකන්න. කවදාවත් ගම් ටික මේ පැත්තේ තියෙනකොට මේ හුලන් ටික එළියට යවා ගන්න එපා. මේ ගම් ටික මෙතනට එනකන් තියලා මිරිකන්න. එතකොට මේක පොඩි වෙන්නේ නැහැ. ගොඩක් දවස් යනකම් මේක චූටි වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මේ හුලන් ටික කියපු ගමන් මේක පොඩි වුණාම මේක ප්‍රෙස් කරන්න ඇතුලේ හුලන් නැතුව යනවා. ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබේ අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.